හඬ පටය නරක පැත්තකට ආණ්ඩුව කෙරෙහි යම් යම් පාර්ශ්ව වලින් විවේචන මතුවෙමින් තිබුණත් ඒව තාම ජනතාවට ලොකුවට දැනෙන්නේ නැති තත්වයක් තියෙනවා. ඒ තත්වයේ දිගටම තියේවි කියලා හිතන්න බෑ. සිදුවීම් තව වැඩි වෙන්න ජනතාවට ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රශ්න කාන්දු වීමක් සිදු වෙනවා. දැනට මතුවලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ගල්ලංගුරු ආනයනය සම්බන්ධයෙන් මතුවෙච්ච ගැටලුව. ආණ්ඩුවේ ඇමතිවරයෙක් මේකෙන් ගසා කෑවයි කියලා තාම ඔප්පු කරන්න පුළුවන් තරම් චෝදනාවක් නැහැ. ඒත් විපක්ෂය ඒ චෝදනාව කරනවා. විශේෂයෙන්ම ගල්ලංගුරු මිලදී ගැනීම පිළිබඳව පූර්ණ සාකච්ඡාවක හඬපටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. සමග බලවේගයේ මුජිබුර් රහ්මාන් මන්ත්‍රීවරයා මේකත් අරගෙන සියල්ල එකට ගිහින් තියෙනවා. හඬපටේ බෑක්ඩේට් කිරීම පිළිබඳව සාකච්ඡාවකුත් යනවා. ඒ හැරුණු විට අනුර දිසානායක, ධම්මික සහ මයිකල් යන නම් කියවෙනවා. කිසියම් කාරණයක් පිළිබඳව උපදෙස් දෙන හඬපටයක් ඒක. හැබැයි ඒක ගල්ලංගුරුද නැද්ද කියන එක එකපාරටම කියන්න බෑ. මොකද විපක්ෂය ප්‍රවෘත්ති ප්ලෑන් කරන්නත් හරි ශූරය. බලය ගැනීම සඳහා ප්‍රවෘත්ති අල්ලි පැල කරාවි. රහ්මාන් එහෙම කරන දේශපාලකයෙක් නෙවෙයි. හැබැයි පසුගිය කාලේ පුරා අපි දැක්ක දේ තමයි එතුමා ඒ තත්වයට වැටිලා තිබුණා. මේක කොහොම වුණත් විපක්ෂය කරන හැම චෝදනාවක්ම පිළිගන්න බැරි හේතුවක් තියෙනවා. ඒක ඒගොල්ලෝ මුල ඉඳලම හදාගත්තු තත්වයක්. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ කට්ටිය කෑවත් වැරදි, බිව්වත් වැරදි, කමිසයක් ඇඳත් වැරදි කියන ස්ථාවරයෙන්ම තමයි විපක්ෂයේ කටයුතු කළේ. ඒ නිසා විපක්ෂය කියන නරක චෝදනා ජනතාව ලොකුවට ඇඟට ගන්නේ නැහැ. දැන් යන විදිහට ජනතාවට හිතුණු දවසක තමයි ආණ්ඩුවට කවුරු හෝ විරෝධයක් එල්ල කරන්නේ. ඒ කියන්නේ ජනතාව නැගිටින තුරු විපක්ෂයට බලාගෙන ඉන්න වෙනවා. විපක්ෂයට තනියම කිසිම නැගිටීමක් නැහැ. විපක්ෂයේ ප්‍රධාන නායකින් සියලු දෙනාම ගත්තත් ඒ කවුරුත් ව්‍යාපෘතියක් නැති නායකින් බවට පත් වෙලා. වික්‍රමසිංහ මහතා පැත්තකින් තියමු. ඔහු අසනීපයෙන් පෙළෙන කෙනෙක් කියන්න පුළුවන්. අනෙක් දෙන්න ගත්තොත් ඒගොල්ලන්ට විපක්ෂයේ හැටියට කාර්යභාරයක් නැති වෙලා. ඔවුන්ගේ එකම කාර්යභාරය තමයි ආණ්ඩුව හොරකම් කරනවා කියා ඇවිදින එක. හැබැයි හොරකම් එකක්වත් තාම ඔප්පු වෙලා නැහැ. අදාළ පරීක්ෂණ ආයතන වලට ගිහිල්ලා ඒ හොරකම් ඔප්පු කරන්න අවශ්‍ය සාක්ෂි සපයන එකයි දැන් විපක්ෂය කරන්න ඕනේ. එහෙම කරන්න ඒගොල්ලන්ට ඕනකමකුත් නැහැ. මුන් හොරු නිසා අපිට බලය දෙන්න කියන එකයි ඒගොල්ලෝ වසර එකහමාරක් තිස්සෙම කිව්වේ. සජිත් ප්‍රේමදාස මහතා පුද්ගලයෙක් හැටියට ආචාර ධර්මිකව ක්‍රියා කළත් විපක්ෂ නායකයෙක් හැටියට ඔහු දුර්වල බවයි පෙනී යන්නේ. ජය.ආර්. ජයවර්ධන, මහින්ද රාජපක්ෂ වැනි අය විපක්ෂ නායකින් ලෙස කටයුතු කරන කාලේ වැඩ කරපු ආකාරය ගැන හෝ යම් ආදර්ශයක් ගන්න සජිත් උනන්දු නැහැ. 70 දශකයේ සහ 90 දශකයේ ඔවුන් විපක්ෂ නායකින් හැටියට පාවිච්චි කරපු උපාය මාර්ග දැන් වළංගු නැති බව ඇත්ත. ඉතින් සජිත් ප්‍රේමදාස මහතාට අදට වළංගු උපාය මාර්ග හොයා ගන්න වෙනවා. ඒත් ඔහුට ඒ සඳහා උනන්දුවක් නැහැ. කෑ ගහ සම්මැරීම් වල නම් කියපු හැටියෙම ඒක තේරුණා. නාමල් රාජපක්ෂ ගත්තොත් ඔහුට තාමත් විපක්ෂ නායකයෙකුගේ භූමිකාව නියෝජනය කරන්න තරම් වේට් එකක් නැහැ. වයස සහ අත්දැකීම් ඕනම නායකයෙකුට බලපානවා. වයසින් තරමක් මුහු පුරා යනකොට සහ දේශපාලනයේ අත්දැකීම් ලැබෙනකොට සමහර විට ඔහු විපක්ෂ නායකයෙකුගේ භූමිකාව නියෝජනය කරන්න සුදුසුකම් සපුරාවේ. දැනට නිකම් වැඩපිළිවෙලක් නැතුව එහෙ මෙහෙ සරුංගල් පස්සේ දුවන තරුණයෙක් විදිහට තමයි ඔහුව පේන්නේ. චම්පික රණවක ප්‍රධාන විපක්ෂ නායකයෙක් නොවුනත් පක්ෂ නායකයෙක් හැටියට දාර්ශනික ස්වරූපයකින් හැසිරෙනවා. ඒත් ඔහු නියෝජනය කරන ජනරජ පෙරමුණ ගැන කවුරුත් තාම හරියට දන්නේ නැහැ. ඔහුට එච්චර ජන බලයකුත් නැති බවයි පෙනෙන්නේ. හැබැයි රටේ නායකයා වෙන්න ඔහු තුල අදහසක් තියෙනවා. එහෙම අදහසක් දරන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒත් නිකම්ම අදහස දරුවට වැඩක් නැහැ. ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙන්න ඕන. විශේෂයෙන්ම අවශ්‍ය ජන බලය හදා ගන්න ඕන. ඒ දෙකම නැතුව YouTube වලට සම්මුඛ සාකච්ඡා දීලා දාර්ශනික කතා කිව්වට වැඩක් නැහැ. ඒව හොඳයි අපිට අහන්න. විශේෂයෙන් ඔහු කතා කරන සමහර දේවල් හරහා අසන්නා සහ නරඹන්නා දැනුවත් වෙනවා. චම්පිකට එහෙම තව කෙනෙක්ට කියන්න තරම් දැනුමක් තිබීම සතුටුදායක කාරණයක්. රනිල් හැර නායකින් කිසිවෙකුට ඒ විදිහේ විෂය පිළිබඳව පැහැදිලි දැනුමක් නැහැ. අඩු වශයෙන් ඒ නායකයින් පොතක් කියවලා ඒවායේ තියෙන දෙයක් භාවිතා කරන බවක් පේන්නේ නැහැ. කොච්චර අඩුපාඩුකම් තිබුණත් තාමත් අනුර දිසානායක තමයි මහජන වීරයා බවට පත් වෙලා ඉන්නේ. විපක්ෂයේ ඉන්න අය try කරනවා ඔහු බිමට ඇදලා දාලා Taman වීරයා බවට පත් වෙන්න. ඒත් ඒක කොහෙත්ම කරන්න බැරි වෙලා තියෙන්නේ විපක්ෂයේ ඉන්න අයගේ පැටිකිරිය හෙවත් අතීත කල් ක්‍රියාව හොඳ නැති නිසායි. හැමෝටම විවිධ චෝදනා තියෙනවා. ඇත්තම කියනවා නම් රටේ මිනිස්සු කැමති නැහැ තවදුරටත් Tamanගේ රුපියලකටවත් කෙලින මිනිසුන්ට පාලන බලය දෙන්න. ඒ නිසානේ මෙච්චර ප්‍රශ්නයක් වෙලා කුමාර ජයකොඩිටවත් ජනතාව මුකුත් නොකියන්නේ. කුමාරයා ගැන මිනිස්සු නොදන්නවා වෙන්නත් පුළුවන්. කොමුණත් සමාජ මාධ්‍ය මේ වෙනකොට කුමාර ජයකොඩිට එරෙහිව ලොකු හඬක් නගනවා. ඒගොල්ලෝ චෝදනා ඔප්පු වෙන්න කලින් මේ ඇමතිට හොරා කියනවා. අපි ආණ්ඩුවට කියන්න ඕනේ වහාම කුමාර ජයකොඩි තනතුරෙන් ඉවත් කරලා මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා. ඒත් එක්කම Tamanට එල්ලවෙන චෝදනා නිසා පෙර ආණ්ඩුවල ගල්ලංගුරු ප්‍රශ්න ගැනත් හොයන එක ආචාර ධාර්මික නැහැ. Tamanගේ ප්‍රශ්නෙට විසඳුමක් දීලා පැරණි ආණ්ඩුවල හොරු අල්ලන්න. එහෙමනේ පොරොන්දු වුනේ. කවුරුත් පොරොන්දු වෙච්ච විදියටම වැඩ කරනවා නම් තමයි හොඳ. කොහොමුණත් මේ හඬපටේ ගැන ආණ්ඩුව සැලකිලිමත් වෙනවා නම් හොඳයි. මොකද හඬපට නරක
නරක පැත්තකට කැරකෙවෙන්න ඉඩ වැඩි.